වෙනද වගේම ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා ඩීන් පොස් YouTube channel එකට. අද ඔයාලට ගෙනලා තියෙන්නේ ඔයාලගේ මාසික පඩිය කොහොමද හරියටම ඉතුරු කරගන්නේ කියලා. අද මම ක්‍රම 10ක් වගේ මේ දේ වලට පැහැදිලි කරලා දෙනවා. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම පළවෙනි එක විදියට ගෙනලා තියෙන්නේ ඔයාලා මාසික බජට් එකක් හදාගන්න. ඒ කියන්නේ ආදායම සහ වියදම කියලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලා හරියටම කොහොමද යන්නේ? ඒ කියන්නේ ගාණක් හදාගන්න. ඒ කියන්නේ දල වශයෙන් යන ටික ඉස්සලම වලට ගාණක් හදලා ලියාගලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ වියදම් කරන්න පුළුවන් කොහොමද යන්නේ. ඒ කියන්නේ ඊටු බජට් එක අනුව ඔයාලට හදාගන්න පුළුවන්. ඉතිරි ගාණ ඉතුරු කරගන්න පුළුවන්. ඒ විදිහට කරගත්තම ඔයාලගේ බැලන්ස් එක ඉතුරු කරගන්න පුළුවන්. මම මේ ඔයාලට හොඳම ක්‍රමයක් කියන්න. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ එක එක වියදම් ටික වෙන වෙනම ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ ඉවරලා ඊට අදාළ මුදල වෙන් කරගන්න. එතකොට වියදම ඉතුරු කරගන්න පුළුවන්. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එක තමයි ඔයාලගේ පඩිය ලැබුණු ගමන් 10%ක් 20ක් ඉතුරු කරන්න. මුලින්ම ඉතිරිය වෙන් කරන්න. ඒ කියන්නේ පඩිය ලැබුණු ගමන් ඔයාලගේ 10%ක් 20ක් වලට පුළුවන් ගාණක් ඉතුරු කරගන්න. ඊට පස්සේ තමයි එතනින් ඔයාලා මේ වියදම් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා වැඩි වියදම් කරන්න යන්න එපා. මොකද 10%ක් 20ක් ඉතුරු කරලා ඉතිරි පඩිය ඔයාලගේ අනිත් වැඩවලට ඔයාලා මේ යූස් කරන්න. ඒ කියන්නේ ඊළඟ එක තමයි අනවශ්‍ය ඔන්ලයින් shopping අඩු කරන්න. ඒ කියන්නේ ඔයාලා එක එක දරාස් තව තියෙනවා එක එක platform ඔන්ලයින් බඩු තියෙන එක එක සේලින් තියෙන දේවල් ඔයාලා ඒ වගේ දේවල් අනවශ්‍ය විදිහම අඩු කරන්න. ඒ කියන්නේ ඔයාලට ගන්නම අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් විතරක් ගන්න. අනිත් එක විදිහට ගන්න පුළුවන් ඔයාලා සාමාන්‍ය පිටින් එක එක තැන් වලින් ඒක විවිධ ස්ථාන වලින් කියන අනවශ්‍ය ලෙස ඔයාලා මේ සල්ලි යූස් කරන වියදම් කරනවා නම් ඒ කියන්නේ ඔයාලා පිටින් කෑම කන එකක් ගෙදරින් කියන්නේ කෑම තීද්දි තව පිට තැන් වලින් කාලා ඒ කියන්නේ ඔයාලට කෑම තීද්දි වෙන තැන් වලින් කාලා තව කඩවල වලින් කාලා වගේ දේවල් වලින් ඒව ඔයාලා පොඩ්ඩක් අමතරව අයින් ඉන්න ඕනේ. ඒකට ඔයාලා ගාණක් ඉතුරු කරන්න. මොකද රයිස් එකක් කොත්තුවක් කෑව කියන්නේ හිතන්නකෝ. ඒකට රුපියල් 500,000ක් වියදම් වුණත් ඒකත් අමතර වියදම. මොකද ගෙදර කෑම තියෙද්දි. අදිසියේ වෙලාවක ඕනම නම් විතරක් යූස් කරන්න කියලා තමයි කියන්නේ. වටත් ඒකට ඔයාලගේ වියදම ඉතුරු කරගන්න පුළුවන්. අපි යන් ඊළඟ ක්‍රමයට. ඊළඟ ක්‍රමය තමයි ඩිස්කවුන්ට් සහ ඔෆර් තියෙන වෙලාවට බඩු ගන්න එක. හැබැයි අවශ්‍ය දේවල් විතරක්. කියන්නේ ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තිබ්බට ඔයාලා ඒවට අහු වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකො සබන්කට පහක් තියෙනවා රුපියල් 550යි කියන්නකො. ඊට පස්සේ සබන්කේ ඔයාලට ඕන එක සබන්කට. ඔයාලා එකක් දකිනවා එකක් 120යි නේද? මට පහක් ගන්න හොඳයි කියලා. ඔයාලා මොකද ගන්නේ? පහක්ම ගන්න යනවා. එතකොට ඔයාලගේ බැලන්ස් එක ඔයාලා හිතනට වැඩිය වියදම් වෙනවා. ඔයාලගේ පඩිය. ඒකට ඔයාලා හිතලා බලන්න එකක් ගන්නවා වගේ නෙමෙයි පහක් ගන්නවා. ඔයාලා මේ වෙලාවට හිතුනේ නැති වුණාට අවශ්‍ය වෙලාවට විතරක් ඒ වෙලාවට වියදම් කරන්න පොඩි දෙන්න. එතකොට එතනත් ඉතුරු කරගන්න පුළුවන්. අපි යන් 6 වෙනි ක්‍රමයට. 6 වෙනි ක්‍රමය තමයි ඉලෙක්ට්‍රික් and water පරිභෝජනය සඳහා මාසික බිල. ඒ කියන්නේ ඔයාලා අනවශ්‍ය ලෙස විදුලිය කියන්නේ ටීවී එකක් දාලා ඔහේ පැය ගණන් තියෙනවා නම් ගෙදර PC එකක් ෆෝන් එකක් ගහලා charger එහෙම තියෙනවා නම් ඒ වගේ දේවල් ටිකක් අඩු කරන්න. මොකද ඒකෙමුත් හොඳ මේ වියදමට අඩු කරගන්න පුළුවන්. ඔයාලා මොකද ගොඩාක් වෙලාවට ටීවී ෆෑන් එකම හැම වෙලාවෙම දාලා තියෙන ෆ්‍රිජ් එහෙම ඒවත් අනවශ්‍ය වෙලාවට ඕෆ් කරලා තියන්න. ඒකෙමුත් හොඳ ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලගේ සල්ලි ඒ කියන්නේ මාසිකට එන ගාන ඉතුරුවක් කරගන්න පුළුවන්. බලමු එහෙනම් ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. 7 වෙනි ක්‍රමය තමයි ඔයාලගේ ණය සහ ක්‍රෙඩිට් කාඩ් භාවිතය පාලනය කරන්න. ඒ කියන්නේ ඔයාලා බැංකුවකින් කාඩ් එකක් කරන් තියෙනවා. ඔයාලා මොකද කොහේ හරි ගියත් එකපාරම අතේ සල්ලි නැතත් කාඩ් එක තියෙනව නේද කියලා කාඩ් එකෙන් වියදම් කරන්න යනවා. අන්න ඒ වගේ වෙලාවට එහෙම වියදම් කරන්න එපා. මොකද එතකොට ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ කාඩ් එකේ තියෙන සල්ලි ඔයාලට යනවා. ඔයාලට ගාණක් නැහැ. තව තමයි ඔයාලා ණය එහෙම ගත්තාම පොලි ගෙවන්න තියෙනවා සෑහෙන්න. එතකොට ඔයාලා හිතලා බලන්න රුපියල් 1000ක් ණයක් ගන්නවා. ටික කාලේ තිබුත් ඔහොම ණය සෑහෙන්න වෙලා. ඊට පස්සේ පඩියාවම මේකත් ගෙවන්න දෙන්න තියලා කියලා ඒ ටිකටත් ගෙවන්න ගියාම ඒතර සෑහෙන ගාණක් නැති වෙනවා. එකක් තව ක්‍රමයක්. එහෙමත් ඔයාලා try එකක් දීලා බලන්න. ඒ වගේ දේවල් උත් නවත්තන්න. ඔය කාඩ් එකෙන් හැම වෙලාවෙම යූස් කරන්න එපා. අනිත් එක තමයි emergency fund එකක් හදාගන්න. ඒ කියන්නේ හදිසි වෙලාවට භාවිතයට සාමාන්‍ය වල කීයක් හරි මුදලක් ඉතුරු කරගන්න. හදිසි වියදම් සඳහා මුදල් වෙන් කරගන්න එක හොඳයි. මොකද ඔයාලට හදිසි වෙලාවට පොඩි ගාණක් හරි ඕන වෙලාවට වුණොත් ඔයාලට තියාගන්න පුළුවන්. මම ඒකෙන් 10%ක් 20ක් ඉතුරු කරගන්න. තවත් මේ ඕනොනු කියලා ඉමර්ජන්සි ගානකුත් තියන්න. ඔයාලට මම උදාහරණයක් විදිහට කියන මාසෙට ලක්ෂයක් එනවා නම් ඔයාලා අඩුම 25000ක් විතර ඉතුරු කරලා තියන්න. ඒක ඔයාලට හදිසි වෙලාවට එනවා. ඔයාලා දන්නේ නැති වුණාට ඕන වෙලාවට වැදගත් වෙනවා. කියන්නේ
ගත්ත ගමන් මේක ඉතුරු කරලා තියන්න ඕනේ හැම වෙලාවෙම. ඕක මේව කරන්න බෑ. ඒ නිසා මුලින්ම ගත්ත වෙලාවක තියලා තිබ්බොත් අනිවාර්යෙන් මිතිරෙනවා. ඒක වෙන account එකක් හරි තියන්න. ඊළඟ එක තමයි විනෝද ආස්වාදය හා විවිධ සීමාවන් වලට සීමාවක් තියාගන්න. ඒ කියන්නේ වල විනෝද වෙන්න, ට්‍රිප් යන්න වගේ දේවල් වලට වෙලාවෙ මේක තියාගන්න එපා. ඒ කියන්නේ මාසෙට එකක් හෝ යනවා නම් හොඳයි. ගොඩක් කට්ටිය ඉන්නවා සල්ලි ආවගම් පඩි ආවගම් ට්‍රිප් ගිහිල්ලා ඔක්කොම නාස්ති කරගෙන අන්න ඒ වගේ දේවල් කරලා ඔයාලගේ මේ අතට එන ගන්න නැති කරගන්න. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එකමයි කරන්නේ. ඔයාලා මේ ටික මේ try කරලා බලන්න, මේ ටික සීමා කරලා බලන්න. ඔයාලගේ බැලන්ස් එක අනිවාර්යෙන් ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ මාසික පඩිය මේ ක්‍රම හරහා ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලා මාසයක් දෙකක් මේක try කරලා බලන්න. වීඩියෝ එක හොඳ වෙනවා. ඔයාලා වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න. මම තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම් කොහොමද ආයෝජන ක්‍රම සහ සල්ලි ඉතුරු කරන ක්‍රම ගැන. ඔයාලා මේ වීඩියෝ එක බලලා දන්න කට්ටියට ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ වලින් අපි ඉස්සරහට හම්බෙමු. ඔයාලා එහෙනම් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා subscribe කරලා bell එකත් ඕල් දාලා තියාගන්න. වෙනත් වීඩියෝ එකකින් අපි එනම් හැමෝටම ජය ජය වේවා.